ඒ නිසා වැදගත්ම දේ ධර්ම අවබෝධය කර ගැනීම. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. මාව දකින්න හම්බෙන්නේ ධර්මයේ දකින්න නැතුව නම්. ඔය ධර්මයේ දකින්න නැතුව බුදුහාමුදුරුවෝ රෝස මල් වලින් නෑවුවත්, පිච්ච මල් වලින් නෑවුවත්, කිරි වලින් නෑවුවත් බුදුහාමුදුරුවෝ නම් නෙවෙයි ඒ නාවන්නේ. ඒ වෙන මොනවා හරි තවන්ගේ සංකල්පයක් නාවන්නේ. බුදුහාමුදුරුවෝ ජීවමානව හිටියනම් එහෙම කියයි, පිච්ච මල් ඔය කිරි අර මේ වලින් නාවන්න ඕනේ, මං ගිහිල්ලා තනියෙන් නා ගන්නම් කියලා. මං කැමති විදියට මං නා ගන්නම්, මාව නාවන්න ඕනේ නැහැ කියයි. ඔබව නාව ගන්න, ඔබව පිරිසුදු කරගන්න මේ මාව නාවන්න කවුරුත් ඕනේ නැහැ. මට මේ නාවන්න හිටපු අයත් මං අතහැර දාලා මං ඇවිල්ලා ඔබට මේ පිරිසුදු වෙන්නයි මේ කියලා දෙන්නේ ධහම කියයි. දවස ගානේ අවුරුදු 100ක් පිච්ච මල් පූජා කරනවට වැඩිය වටිනවා ධර්ම අවබෝධය කරන එක. අවුරුදු 100ක් නොකොඩවා කරන පිච්ච මල් පූජාවකට වැඩිය වටිනවා. මිත්‍යා දෘෂ්ටික ආගමක දවසට 10 සැරයක් තමන්ගේ ආගම යාඥා කරනවට වැඩිය වටිනවා ධර්ම අවබෝධය ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිස පොඩ්ඩක් පාත් කරලා වඳින එක වටිනවා. ඒ කියන්නේ ඒකෙන් එච්චර පිනක් ලැබෙනවා. තමන් මිත්‍යා හදාගත්ත සංකල්පයකට උදේ හවස බුදු අම්මෝ කියලා කෑ ගහනවා. එසේ කෑ ගැහිමෙන් ලබන පිනට වැඩියේ මේ ආනිසංසයට වැඩි ආනිසංසයක් බුදුරජාණන් වහන්සේ ඉපදුණු බුද්ධ ගයාව දෙසට හැරිලා වැන්දත් ලැබෙනවා. මේ විශ්වයේ මේ දේ ගලාගෙන එනවා තමන් ඇඟට. ඒ තරම් ඒ මනස සනහන ස්වභාවයකින් යුක්තයි. මොකද මේ විශ්වීය ධර්මය අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ මේ විශ්වය ගහ කොළ වැල සුළඟ ජලය බුදු ගුණ අඳුනනවා මිනිස්සු අඳුරන්නේ නැති වුණාට. මොකද මිනිස්සු ස්වභාවික නැහැනේ. ස්වභාව ධර්මයේ ස්වභාවිකයි, මිනිස්සු අස්වාභාවිකයි.